මේ තමයි රටේ අවතර නූ ජනතාව වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවේ පිරිස බඩු එක්රැස් කරන ආකාරය හිතන්නේ ඔය ගැන හිතවතුනි අදත් මම මේ වැඩසටහනක් තුළින් ඔබ හම්බෙන තීරණය කරුවේ මේ අපේ රටේ මහා ව්‍යසනයක් පත් වෙලා තියෙන වෙලාවේ මොනතරම් ජනතාව දහස් ගණනක් අසරණ වෙලා ඉන්න මොහොතේ අපි සුළුවෙන් හෝ පරිත්‍යාග කරන්න කටයුතු කරන්න උවමනා නිසා අපි ඊයේ කැස්බෑ ප්‍රාලේ කාර්යාලයට ද්‍රව්‍ය තොගයක් ගිහිලා බාර දුන්නා ඒ අසරණ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්න කියලා. ඉතින් ඒ සිදුවීම හදිසියෙන් සිදු වුන නිසා මට ඒ සම්බන්ධව දර්ශන ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒකම ඒ හා සමානව අදත් ද්‍රව්‍ය තොගයක් අපි මිලදී අරගෙන මහරගම තරුණ සේවා සභාවට ගිහින් බාර දුන්නා. ඒ ද්‍රව්‍ය තොගය ගත්ත හැටි සහ බාර දුන්න ආකාරයේ දර්ශන මම ලබා ගත්තා. ඒ දර්ශන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඔබව දිරිමත් කිරීමේ අදහසින්. ඒ කියන්නේ අපි මිනිසුන් හැටියට අපේ ජනතාව අසරණ ජනතාව දහස් ගණන් ලක්ෂ ගණන් අසරණලා ඉන්න මොහොතක අපිට යම් කිසි සුළු මුදලකින් හෝ ආධාරයක් උපකාරයක් කරන්න පුළුවන් නම් පැනඩෝල් පෙත්තක් කොපි පොතක් පෑනක් පැන්සලක් වගේ දෙයක් වුණත් පොඩි ඇඳුමක් වුණත් ඒක තමයි මිනිසුන් වශයෙන් අපේ යුතුයකම කියන එක තියෙන්නේ. ඒ නිසා මම මේ දර්ශන ඉදිරිපත් කරන්නේ ඔබ දිරිමත් කරන්න හැම කෙනෙක්ට පුළුවන් නම් මේ වගේ දෙයක් කරන්න කියලා මම මේ මොහොතේ ඉල්ලීමක් කරනවා. අපි මේක ගිහිල්ලා බාර දෙනවා මහරගම යූත් එකට ඒ කියන්නේ තරුණ සේවා සභාවට. ඉතින් ඒගොල්ලෝ ඒක හරියට කරාවි. ඉතින් අපිට පුළුවන් විදිහට තමයි මේ රටේ අවතම ජනතාව වෙනුවෙන් යම් කිසි පරිත්‍යාගයක් කරන්න ඕන කියලා. ඉතින් අපේ දරුවෝ තමයි මේක තීරණය කරුවේ. ඒගොල්ලන්ගේ මහන්සියෙන් ඒගොල්ලන්ගේ උපයාගත්තු ධනයෙන් ඒගොල්ලන්ගේ සුබසාධන කටයුතු මම හිතන්නේ සමහරක් නවත්තලා හරි ඒ රටේ ව්‍යසනයක් වෙච්ච වෙලාවේ රටේ ජනතාව වෙනුවෙන් උතුම් සේවයක් පොඩි හරි උදව්වක් කරන්න යන චේතනාවෙන් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒක නිසා මෙවන් විපතක් රටේ කිසියෙකුට රටේ කිසිම ජනතාවකට නොම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා අපි මේ ගත්ත සුළුවෙන් හෝ අපි ගත්ත මේ ද්‍රව්‍ය අපි මේ වෙලාවේ ගිහිලා බාර දෙමු. හැමදෙනාම නැවත ප්‍රාර්ථනා කරමු රටේ ජනතාවට මෙවන් අකල් සිදුවීමක් ගම් වතුරක් හෝ කිසිම විපතක් නොම වේවා ජනතාව සුවපත් වේවා කියලා අපි මෙතනදී ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. මෙතන තමයි මේ මහරගම තරුණ සේවා සභාවේ මේ අවතාන් වූ ජනතාව වෙනුවෙන් බාණ්ඩ එක්රැස් කරන තැන. අපි බාර දුන්න බඩු මෙතන තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහේ බඩු තොගයක් තමයි අපි අරගෙන ආවේ. එක වේලා දෙවේලක් හරි නොකා ඉඳලා හරි අඩුවෙන් කාලා හරි අවතන්ව ජනතාව සහෝදර ජනතාව වෙනුවෙන් දව්වක් උපකාරයක් කරන්න ඕන නිසා තමයි මේ කටයුතු අපි අද දින සිදු කෙරුවේ. රටේ අවතන් වූ ජනතාවට රටේ පුරවැසියන් පරිත්‍යාග කරපු භාණ්ඩ තමයි මෙතන තමයි භාණ්ඩ රැස් කරලා පිළියෙල කරන්නේ.
ඊට පස්සේ මෙතනින් තමයි මේ බාණ්ඩ අවශ්‍ය තැන් වලට අවශ්‍ය ජනතාව ඉන්න තැන් වලට ඊඩවට පැත්තේ ජනතාවට බෙදාරින තැන තමයි මේ සම්පූර්ණ සේවා සභාව ඇතුළත දර්ශන. ආයුබෝවන් නැවත හමු වෙනතුරු මම දිසා